අද 10 කීයක් ආවද? 3ක් ආවා. හරි. දැන් මම ඔයාලට දැන් අද කියලා දෙන්නේ මේ කොහොමද මේ මැනුවල් වාහනේ මූලික ආරම්භය ලබා ගන්න කියලා. මූලික ආරම්භය ගියර් දාන එක නෙමේ මූලික ආරම්භය ලබා ගන්නේ කොහොමද කියලා. හරි. දැන් එතකොට දැන් වාහනයක සාමාන්‍ය දේවල් ටික ඔබලා ගාව දැනුමක් තියෙනවා. තියෙනව නේද? එතකොට මේ මැනුවල් වාහනය ඩ්‍රයිවිං කරනවා නම් මේ පැටල් තුන පිළිබඳ මූලික අවබෝධයක් තියෙනවා. පැටල් තුන පිළිබඳ. පැටල් කීයක් තියෙනවද තුන මතකද? පැටල් තුන මොකද්ද? ක්ලච්, බ්‍රේක්, ඇක්සලරේටර්. හරි. එතකොට ක්ලච් එකේ අවස්ථාවන් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? කීයක් මෙහෙට එන්න පොඩ්ඩක්. මෙහෙට එන්න. ක්ලච් එකේ අවස්ථාවන් කීයක් තියෙනවද? මේ කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 3යි. 3යි. එතකොට ක්ලච් එක අඩපාදුනා කියන්නේ මොකද්ද? ක්ලච් එක අඩපාදුනා කියන්නේ මොකද්ද? මොකද්ද මේ ක්ලච් එක අඩපාදුනා කියන්නේ මොකද්ද? මල්ලි මෙහෙට එන්නකෝ. මේ ක්ලච් එක අඩපා අන්න හරි. මොකද්ද? නියුට්‍රල්. very good. එතකොට ක්ලච් එක මැදට ගන්නවා කියන්නේ මොකද්ද? ක්ලච් බැලන්ස්. බැලන්ස් එක උඩ කොටස මොකද්ද? ස්ලිප් කරනවා. ස්ලිප් ඉන් ද ක්ලච් අවස්ථාව. ඕක තමයි අවස්ථාව තුන. එතකොට බ්‍රේක් එකේ තියෙන අවස්ථාවන් දෙකක්. එක මොකද්ද? සෙනිකල් බ්‍රේක් එක අනිත් එක ස්මූත් බ්‍රේක් එක. එතකොට මේ ඇක්සලරේටර් තියෙනවා වේගය අඩු කරනවා වැඩි කරනවා. වාහනයක බ්‍රේක් කීයක් තියෙනවද? වාහනයක බ්‍රේක් කීයක් තියෙනවද? මල්ලි මෙතන ඉන්නේ. වාහනයක බ්‍රේක් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 3ක් තියෙනවා. පළවෙනි බ්‍රේක් එක මොකද්ද? ඔව් ගන්න පුළුවන් අපිට ගන්න පුළුවන්. ඇක්සලරේටරින් කකුල ගන්නවා කියන්නේ මොකද්ද? එන්ජින් බ්‍රේක්. මොන බ්‍රේක් එකද? එන්ජින් බ්‍රේක්. ඊට පස්සේ මොන බ්‍රේක් එක තියෙනවා? ෆුට් බ්‍රේක් එක. ඊට පස්සේ තියෙනවා හෑන්ඩ් බ්‍රේක්. හෑන්ඩ් බ්‍රේක් එක කියලා යූස් කරන්න එපා. අතින් තියෙන බ්‍රේක් එකකින් තවක පාකින් බ්‍රේක් එක කියලා යූස් කරන්න. හරි නේද? ඔන්න ওই දේවල් ටික තමයි ළමල්ලි තියෙන. ඔන්න ওই දේවල් ටික දැනගන්න ඕනේ. එතකොට අපි කකුල් යවන විදිහත් දැනගන්න ඕන, අත් යන විදිහත් දැනගන්න. එතකොට දැන් මේ ඔයාලට පේනවා තියෙන්නේ මේ වාහනේ තියෙනවනේ මේ වාහනේ. එතකොට මේ වාහනේ දැන් ඔයාලා නැංගකට පස්සේ මේක පිළිබඳ මූලික අවබෝධය. එතකොට මේක පිළිබඳ දිග පල්ල පිළිබඳ අවබෝධයක් නැත්නම් ඔබට කරන්න ඕනේ ළමයි මේකේ වටේ පොඩක් කැරකිලා බලන්න. කැරකිලා බලුවා කියන්නේ මේ ඔය ගැටලුවක් නෙමෙයි. දිග පිළිබඳ පල්ල පිළිබඳ එළියේ ඉඳලා පොඩි තක්තිරුවකට එන්න ඕනේ. එහෙම නේද? ඊට පස්සේ මේ ආවට පස්සේ දැන් මේ ඩ්‍රයිවිං සීට් එක වාඩි වෙනවනේ. දැන් ඔයා ඉන්නකෝ. දැන් මේ මියා ඉන්නකෝ. දැන් මේ මෙතනින් වල මෙතනින් යන්න පුළුවන්. මේ ඊටසින් යන්න බෑනේ. යන්න බෑ. ඒතුළු මෙතන ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. ඇඩ්ජස්ට්මන්ට් එක පුළුවන් පිටිපස්සම දාන්න. ඊට පස්සේ ගියාට පස්සේ පිටිපස්සට ගියාට පස්සේ මෙතන ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. එතනින් පුළුවන් ඒ පිටිපස්ස කොටස හදා ගන්න. හරිනේ? හරි මල ඔය පැත්තට යන්නකෝ. හරි. දැන් ඔයා එන්නකෝ. ඔයා හරි. මේ රප්පුඩියක් ගන්න. හරි. හරි. බෑග් එක ඇවිල්ලා තියන්නකෝ. හරි. දැන් ඔයා හරි අතුලට නගින්න බලන්න. තුන නංගනේ. හරි. දැන් ඔයා මුදලා මේ වගේ මේ සෙරප් දෙක ගාලා පැත්තෙන් තියන්නකෝ. සෙරප් දෙක ගාලා පැත්තෙන් තියන්නකෝ. ඔයාගේ නම මොකද්ද? ප්‍රදීපා. ඔන්න ප්‍රදීපා ඇවිල්ලා එනවා. දැන් මූලික ආරම්භය හොඳට මතක තියා ගන්න ඕනේ. එතකොට උපදේශක මහතුරුන්ගෙන් බැනුම් අහන්න ඕනෙත් නෑ. හොඳ මයින්ඩ් එකක් තියෙන ඕන්න මේ. හොඳට අහගන්න. හරිද? එතකොට මෙන්න මේ දේ තමයි වාහනේ නැගකට පස්සේ කරන්න ඕන මූලික ස්ටෙප් ටික. මේ ටික කරනවා කියන්නේ ඔයා ගොඩ. හරි? එතකොට ඔයාට මූලිකව කරගන්න පුළුවන්. හරි. දැන් ඔයා මොකද කරන්නේ? සීට් එක නිවැරදිව හදන්නකෝ. සීට් එක හදනවා කියන්නේ අර ඔයාලට යන්න පහසු විදිහට හදා ගන්න ඕනේ. එතකොට මේක හදනවා කියන්නේ අපි සේෆ්ටිට වැදගත් වෙනවා. මොකද මේක නිවැරදිව හැදෙනවා කියන්නේ හදිසි අනතුරක් වුණොත් එහෙම ඔයාලට හරි මේ කියන්නේ ඩැමේජ් එක අඩුයි. දැන් ඔයාලට අපිට පුළුවන් ද ඔයා ඉස්සරහටම ගන්නකො ඉස්සරහට ගන්න. මෙතන ඉස්සරහටම ගන්න. මෙතන ඉස්සරහට ගන්න. මෙතන ඉස්සරහටම ගන්න. ඔහොම ඉන්න ඉස්සරහට මෙහෙම ඉස්සරහටම ගන්න. මෙතනින් ගන්න. මේ තියෙන ඇඩ්ජස්ට්මන්ට් එක ඉස්සරහට ගන්න කොන්ද ළමයා වගේ. තව ගන්න. තව. හරි. දැන් මෙයාට එලවන් ඩ්‍රයිවිං කරන්න පුළුවන්ද කියන්නකො. අපහසුයි නේද? අපහසුයි. කකුල් වදිනවා මේ. එනවනේ මෙහෙම කරන අය ඉන්නවනේ. ගොඩක් අය මේ ওই ලේඩි අය තමයි ගොඩක් විදිහට මේ ඩ්‍රයිවිං. ඔයාලා දැකලා තියෙන කොට්ටේකුත් තියාගෙන මෙහෙම කරා යනවා දැකලා තියෙනවද? දැකලා තියෙනව නේද? ඒකට එහෙම ඩ්‍රයිවිං කරන්න බෑ. දැන් අපි මොකද සමහර අය කරනවා පිටිපස්සටම ගන්නකො. ඔයා පිටිපස්සට ගන්න. තව ගන්න. තව. දැන් මොකද කරන්නේ? එයාලා මෙහෙම කරා යනවා. දැකලා තියෙනවද? ඔයා අතල්ලා ගන්න පුඩ. මෙන්න ඔහොම කරා යනවා. හැබැයි මෙයා ටිකක් උසයිනේ. හැබැයි මෙයාට මේ සිටුේෂන් එක හොඳයි. මොකද මෙයාට දැන් බලන්න මේ තව පොඩ්ඩක් ඉතල මේ මෙතන තියෙනවනේ මේ අත් දෙක මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. මේක ඒතකොට මෙහෙම වෙන්න බෑ. තේනද වඩ කියන එක. එතකොට ඔන්න මේ පොසිෂන් එක හොඳයි. හරි ඔන්න ඔය විදිහට ඉන්න ඕනේ. එතකොට දැන් හරි ඔයා පහසු විදිහට හදා ගන්නකො. හරි. ඔන්න ඔය විදිහට හදාගත්තා. ඔන්න බලන්න දැන් මෙයාට පහ. එතකොට මේ අපි ස්ට්‍රින් එක අල්ලන්නේ පුල් ඇන් පුෂ් මෙතඩ් එක. අදිනවා තල්ලු කරනවා අදිනවා තල්ලු කරනවා. එතකොට දැන් ගොඩක් අර ඉස්සර නම් අපිට මෙන්න මෙහෙම ඇල්ලුවා. මෙන්න මෙහෙම අල්ලනවා ඉස්සර. ඊට දැන් අල්ලන්නේ මෙන්න මේ ක්‍රමයට. එතකොට ඔරලෝසි නම් කීයේ කට්ටද කොහෙද? 9යි 9 කාල 9යි 3 අන්න ඒ වගේ තියෙන. එතකොට හරි අන්න ඒ වගේ පොසිෂන් එකකට තමයි අපි වාහනේ මේ අත් දෙක අල්ල ගන්න ඕනේ. මොකද ඔයාලට මේ අර සමහර අය දැකලා තියෙන මේ සීෂ මෙතෙක් කරනවා. මෙහෙම කපන්නේ තියවන්නේ මෙහෙම කළා. මෙහෙම කරන්න එපා කියලා කියන්නේ දැන් සීෂ මෙතෙක් කරනවා කියන්නේ අපි ඔයා හිතන්නකෝ මේ අපි පල්ලමකදී වාහනේ ඩ්‍රයිවිං කරනවා කියලා මම එක උදාහරණයක්. පල්ලමකදී අපි ඩ්‍රයිවිං කරනවා නම් පුල් ඇන් පුෂ් මෙතෙඩ් එක පාවිච්චි කරන හෙමින් යන්නේ. හෙමින්නේ. හෙමින් ඒතර පුල් ඇන් පුෂ් මෙතෙඩ් එක පාවිච්චි කරලා අපි වාහනයක් හෙමින් තමයි ඩ්‍රයිවිං කරන්න වෙන්නේ.
හරි ඒක ටිකක් වේගෙන් කරගන්න අමාරුයි. එතකොට පල්ලමකදී ලොකු වාහනයක් අපි ඩ්‍රයිවිං කරනවා පල්ලමකදී පුල් ඇන් පුෂ් මෙතඩ් එක පාවිච්චි කිරීම හිමින් නේ දේ වෙන්නේ. ඒතර අනතුරක් වෙනවද? නැහැ. අනතුරු වීම අඩුයි. එතකොට අපිට මේක හොඳ ස්ටීරින් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ස්ටීරින් කන්ට්‍රෝල් එකක් තියෙනවා කියන්නේ මොකද්ද? මාර්ග ආරක්ෂාව වැඩි. අනතුරු අඩුයි. ඒතර ඔයාලටත් හොඳ සේෆ්ටියක් තියෙනවනේ. අන්න ඒ දේවල් වල දැන ගන්න ඕනේ. ඒක තමයි පුල් ඇන් පුෂ් මෙතඩ් එක පාවිච්චි කරන්න කියන්නේ. ඒතර ඔයාගේ සේෆ්ටියට හොඳ. ඔයාගේ සේෆ්ටිය කියන්නේ මොකද්ද? මාර්ග සේෆ්ටියටත් හොඳයි. හරිද? අන්න ඒ හින්දා තමයි මේ පුල් ඇන් පුෂ් මෙතඩ් එක පාවිච්චි කරන්න කියලා කියන්නේ. හරි? එතකොට දැන් මෙයා හරි. දැන් මෙයා ඉන්නවනේ. දැන් මෙයා දැනගන්න ඕනේ ස්ටාර්ට් කරන්න. වාහනේ මොනවද කරන්න ඕනේ? ස්ටාර්ට් කරන්න. දැන් මේක ස්ටාර්ට් කරන්න බෑනේ. ස්ටාර්ට් කරන්න කලින් බලන්න ඕනේ මේ වාහනේ නියුට්‍රල්ද නැද්ද? නියුට්‍රල්ද නැද්ද කියලා බලන්න. නියුට්‍රල් නැද්ද කියලා අන්න හරි. මේ ලිවරේ වමට සහ දකුණට යවලා බලනවා. ඒ තියෙන ස්ථානට එනවා නියුට්‍රල් කියලා අනුමාන කරනවා. දැන් මොකද කරන්නේ? මේ ස්විච් එක දානවා. ස්විච් එක දාපුවම මේ බල්බ් ටික පත් වෙනවා. පත් වෙනද කියලා බලන්න මේ තියෙන බල්බ් පත් වෙනවා. මේ බල්බ් ටික පත් වෙනවා. මේ ස්විච් එක දාන්න. නිකන් ස්විච් එක දාන්න. එතකොට මේක සිග්නල් එක දාලා සිග්නල් එක ඕෆ් කරනවා මෙන්න මෙහෙම. හරිද? හරි නේද? දැන් මෙයා මොකද කරන්න ඕන? වම් පැත්ත සයිඩ් මිරර් බැලුවා. දකුණු පැත්ත සයිඩ් මිරර්. මම කියන රිවර්ව් එකෙන් පිටිපස්සේ පේන විදිහට හදාගන්න. හරි. දැන් ඔය සීට් බෙල්ට් එක දාගන්නකෝ. සීට් බෙල්ට් එක. සීට් බෙල්ට් එක හරි. සීට් බෙල්ට් එකක් දැම්මා. හරි? සීට් බෙල්ට් එකක් දැම්මා. ඔය හිතන්න මේ සීට් බෙල්ට් එක මෙන්න මේ වගේ ඇකිලි ලඟුණ හරි තියෙනවා මේ මාප මෙතනින් මේ මාපට ඇඟිල්ලෙන් මෙන්න මේ මුඩට පුළුවන් මේ මෙහෙම කරලා ගාන්ට එක පුළුවන් හදා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම කරලා හදා ගන්න පුළුවන්. මෙයා ඔයාගේ අතින්. හරිනේ? ඒතකොට ඔන්න නියුරේදියෝ මෙන්න මේ දේවල් ටික වුණා. ඔන්න ඔය ටික හොඳට බලා ගන්න. මොකද ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා කියන්නේ මුලින්ම වැරද්ද කරොත් එහෙම තමයි. දැන් ඔයාලා හිතන්නකෝ ඩ්‍රයිවිං කරද්දී ගලල්ලන් ගියා කියලා. ලොකු වේට් එකක් ගන්න. ඒ විදිහට තමයි දිගට මේ කරන්නේ. ඒතර වේට් අරගෙන අපිට ඩ්‍රයිවිං කරන්න අමාරුයි. ඒකෝර වාගේ ඒක ශාරීරිකව මනසට සෑම දෙයකටම බලමු. ඔය ආධුනික රියදුරු. ආධුනික රියදුරක් කියන්නේ මූලික දේ මූලිකව දැනගන්න ඕනේ. ඒකෝර දැන් අපි මොකද කරන්නේ? වාහනේ ස්ටාර්ට් කරන්න. ස්ටාර්ට් කරන්න කලින් අපි බලන්න ඕනේ නැවත සයිඩ් මිරර් හරිද? ආයෙ වාගේ හරිද කියලා බලා ගන්න ඕනේ. මොකද සමහරක් වෙලාවදී ස්ටාර්ට් කරාට පස්සේ තමයි සමහරට ඔයාලගේ සීට් එක හදන්නේ. එහෙම බෑ. එතකොට මෙයාට වහන්න එද්දි මේ පැඩල් වලට කකුල තියන්න බෑ. දැන් මොකද කරන්නේ? වාහනේ ස්ටාර්ට් කරන්න. ස්ටාර්ට් කරන යතුරු පොඩ ඉස්සරහට අල්ලන්න. අල්ලන්න බෑ නැතුව. හරි. දැන් ක්ලච් එකට පාගන්න අල්ලන්න. ක්ලච් එකට පාගන්න. බ්‍රේක් එකත් පාගන්න. හරි. යටම පාගන්න. අන්න හරි. ස්ටාර්ට් කරන්න. අල්ලන්න මොනවද? හරි අද ගන්න බෑ. හරි. ඔන්න දැන් ස්ටාර්ට් කරා. දැක්කනේ යාර අමාරුවෙන් ස්ටාර්ට් කරේ. ඇයි ස්ටාර්ට් කරේ? යාර තාම නුහුරුයිනේ. දැන් එතකොට මේ පැඩල් වලට කකුල තියෙන ඉඳි පේනව නේද? මෙන්න මේ විදිහට පැඩල් වලට කකුල් තියෙන්න ඕනේ. සමහර අය මෙන්න මෙහෙම කියලා බොර දාලා වේට් දාලා අල්ලලා මෙහෙම වල දැකලා ඉතින් එහෙම ඩ්‍රයිවිං කරන්න බෑ අපහසුයි. එතකොට මේ ඩ්‍රයිවිං කියන්නේ දැන් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. කොහෙන්ද දකින්නේ මේක? කොහෙන්ද දකින්නේ? මේ අරන් යන්න එපා. මේ අපි මේ වාහනේ අරන් යන්න ඕනේ. එතකොට මේකේ සැකිල්ලක් තියෙනවා. මේ සැකිල්ල රෝද හතරක් හයි කරලා තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? තෙමින් යනවද වේගෙන් යනවද කියලා අපි තීරණය කරන්න. එතකොට අපි මේ පාරේ මේ වාහනේ අරගෙන යද්දී මේ වාහනේ ඩ්‍රයිවිං කරේද කොහෙද දකින්නේ? කොහෙන්ද දකින්නේ? ඩ්‍රයිවිං සීට් එකේදී කොහෙන්ද දකින්නේ? ඇස් දෙකෙන් දකින්නේ. කොහෙන්ද දකින්නේ? ඇස් දෙකෙන් දැකලා කොහෙටද යන්නේ පණිවිඩය? මොළේට යන්නේ. එතකොට අපිට මොළේට යද්දී කාලේ ගන්න පුළුවන්ද? බෑ. කාලේ ගත්තොත් මොකද වෙන්නේ? අනතුරක් වෙනවා. ඒතර ඒ වෙලෙමේදී කරන්න ඕනේ. ඒතර අපිට බෑ අපි ගානක් එහෙම හදාගෙන නැති අපිට පුළුවන් හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන්. පුළුවන්ද? පුළුවන්. කෝල් කරන්න පුළුවන්. මේ කෙනෙකුට කෝල් කරන්න පුළුවන්ද? දැන් සහන්ට කෝල් එකක් ගන්න ඕනේ නතර කරලා ගෙදරට කෝල් එකක් ගන්න පොත බලන්න ඕනේ. එහෙම බෑ. හරි ඒතර වාට ඒ සඳහා උපදෙස් දෙන්න තැනක් එක්කිනේ. ඒ තමයි රියදුරු උපදේශක කියන්නේ. ඒතර යන ගමන් ඒ උපදේශ වල පිළිපදින්න ඕනේ. අන්න ඒක තමයි. ඒතර ඩ්‍රයිවිං කියන දේ දැකපු ගමන්ම ඒකට අවශ්‍ය කරන දේ ආල් නිවැරදිව කරන්න. නිරීක්ෂණය කරන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද? තීරණය. තීරණයට පස්සේ මොකද්ද? ක්‍රියා කිරීම. මොන ඔය තුන නිවැරදිව දැනගන්න ඕනේ. දැන් ක්ලච් එක යට පෑගුවා. දැන් එක දාන්න එකේ ගියර් එක. එක දාන්නකො. එක. අන්න හරි. දැන් එක දාම එකේ ගියර් එක දාන්න ඉතින් දන්න ඕනේ ඔයා. එක ගියර් එක කොහොමද දාන්නේ මේ? 1 2 ඊට පස්සේ 3. ඔන්න එකේ ගියර් එක දැම්මා. දැන් දාලා දැන් මේ ළමයි මේ කකුල් ගත්තේ නැහැ. කකුල් ගත්තද මෙයා? කකුල් ගත්තේ නැහැ. ඔන්න දැන් ක්ලච් එකේ මොන අවස්ථාවේද දැන් මෙයා ඉන්නේ? මොන අවස්ථාවේද ඉන්නේ? නියුඩ. ඒ කියන්නේ මොන අවස්ථාවේද? පළවෙනි අවස්ථාව. දැන් මේ මොකද වෙන්නේ? මේක අරයි යන්න නම් මොකද කරන්න ඕනේ? තල්ලු කරන්න ඕනේ. ඔව් තල්ලුවක් දෙන්න, බලයක් දෙන්න ඕනේ. බලය දෙන්න නම් මොකද කරන්න ඕනේ? ටයරේ කරකවන්න ඕනේ. ටයරේ කරකවන්න බෑ. දැන් මේ ටයර් එක කටින්වත් අතින්වත් කරකවන්න බෑ. ඔයා මොකද කරන්න ඕනේ? මෙන්න මේ ක්ලච් එකකින් තමයි මේක අපි මූලික ආරම්භය ගන්න. දැන් මොකද කරන්නේ? ක්ලච් එක පොඩ උස්සන්නකො. දෙදරන දැන්නගෙන වහනේ පොඩ උස්සන්න. බයි නැතු උස්සන්න. හරි රුම් කියන්නේ. ටයරේ උස්සන්න. හරි රුම් කියන්නේ. ඔන්න දැන් වහනේ දෙදරනවා. දෙදරනවා කියන්නේ මොකද්ද? දැන් මේ ක්ලච් එක අඩපෑගුවා කියන්නේ එන්ජින් එකයි රෝදයි අතර සම්බන්ධතාවය නැති වෙලා තියෙනවා. දැන් මෙයා සම්බන්ධතාවය ඇති කරනවා. එතකොට එන්ජින් එකයි රෝදයි අතර සම්බන්ධතාවය ඇති වෙද්දී වයිබ්‍රේෂන් එකක් කරනවා. දැන් මේ වයිබ්‍රේෂන්. දැන් මේ ටයර් එක අරගෙන තියෙනවා. මේ ටයර් එක අරගෙන තියෙනවා. දැන් මොකද කරන්න ඕනේ? මෙයා මේක යන්න බෑ. යන්න බැරි හේතු දෙකක් තියෙනවා. එක මොකද්ද මේ ෆුට් බ්‍රේක් එක, අනිත් එක මොකද්ද හෑන්ඩ් බ්‍රේක් එක. අන්න ඒකනේ දැන් මේක යන්නේ නැත්තේ ඒකයි. දැන් මේ වාහනේ ඉස්සරහට යනවා. දැන් මෙයාව නතර කරන් ඉන්නවා. මෙයා දැන් ක්ලච් එක
මූලික අවස්ථාව තමයි මෙන්න මේ තැන. මෙතෙන්ට අපි කියනවා ක්ලච් බැලන්ස් අවස්ථාව. මොන අවස්ථාවද? මොකද මේ ක්ලච් බැලන්ස්. නැත්නම් මේකට කියනවා ක්ලච් බයිටින් පොයින්ට්. මේ නැත්නම් මේක අපි මේ බයිටින් පොයින්ට් අවස්ථාව කියලා කියනවා. ඒතර උස්සන්න එපා. දැන් කකුල උස්සන්න බෑ. ඒතර වල මෙඩිකල් එකක් ගන්න ඒකයි. මේ කකුල් හරියට තියාගෙන ඉන්න පුළුවන්ද? ශනික පිටකාර දත් ගන්න පුළුවන්. සමහරට ඔයා දැකන පාරේ යනකම එකපාරට දරුණු දියක් දැකම ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එහෙම නේද? යෝවුල් වෙනවා. ඒතර මේ ක්ලච් එකම උස්සන්න බෑ. මේ උඩ පයින්ද කියනවා. මේ ඇඟිලි වැඩ කරන මේ ඔයා හොඳ ශරීරයට අවුකෙන් ඉන්නවා. අන්නේ ඉන්නම තමයි මේ දේ අපිට නිවැරදිව කරන්න මෙඩිකල් එකක් ලබා ගන්න. දැන් ඔයා මොකද කරන්නේ? හෑන්ඩ් එක පාස් කරන්නේ. ඔය දැන් ඔබනවා යා පේනව නේද? එයාට හරියට හෑන්ඩ් එක පාස් කරගන්න බෑ. ඒකෝර මේ දැන් ඔයා මොකද කරන්නේ? හෑන්ඩ් එක පාගන්න ඉන්නේ. හරි. ඔයා පොඩ මෙතන පොඩ උස්සන්න. මෙතන මේ උස්සවට පස්සේ දැන් මට මේ පාස් පොඩ්ඩක් ඉස්සුවාට පස්සේ බඩෙන් පොඩ්ඩක් පහළට යනවා. පහළට ගියාට පස්සේ තමයි අපි ප්‍රෙස් කරන්න මාපට එන්නේ. දැන් ඔයා පේනවා මෙයා වේට් එක ගලනවා කටින්. වේට් අල්ලන්න බෑ. තේරෙනවද? ඉතින් වේට් අල්ලන්න බෑ. හරි. දැන් මෙයා මොකද මේ බ්‍රේක් එක අතහැරපු ගමන් වහනේ යනවා. බ්‍රේක් අතාරින්න ගමන් අතාරින්න බය නැතුව අතාරින්නවා. අන්න ඔයන් දැන් බ්‍රේක් කරගන්න. බ්‍රේක් කරගන්න. හරි. තාපුටින් ඈ යන්න ගියාම කියලාද? නෑ. ඒ බ්‍රේක් දැන් ක්ලච් එකට පාගන්න. ක්ලච් එකට පාගන්න. හරි. දැන් ඔයා මොකද කරේ? දැක්කද ඔයා වහනේ ගියා දැක්කද? හැබැයි වහනේ මේ විදිහටම සාමාන්‍ය පැයට කිලෝමීටර් 5ක් වගේ දිගට. දැන් ওই වේගෙන් අපිට වහනයක් යන්න පුළුවන්ද? බෑ. ඒක තමයි ගියර් මාරු කරන්නේ. හරි. ඒක උඩ ඔයාලා දැනගන්න ඕනේ. මෙතෙන්ට ආවට පස්සේ මූලික ස්ටෙප් එක තමයි මොකද කරන්නේ? ක්ලච් එකයි බ්‍රේක් එකයි පාගන් හිටියා. ඊට පස්සේ මොකද කරන්න යන්නේ? ක්ලච් බැලන්ස් කරනවා. මොනවද කරන්නේ? කතා කරන්නේ හැමෝම? ක්ලච් බැලන්ස් කරනවා. බැලන්ස් වුණාට පස්සේ දැනගන්නේ කොහොමද? ভাইබ්‍රේෂන් එකක්. ඒතර මුලින්ම අයින් කරන්නේ මොකද්ද? හෑන්ඩ් බ්‍රේක්. ඊට පස්සේ කණ්ණාඩිය බලලා තමයි ෆුට් බ්‍රේක් එක අයින් කරන්නේ. කණ්ණාඩිය බලපුවම අයින් කරන්නේ. ඊට පස්සේ සංඥාවක් දෙනවා. අපි දකුණට වහනේ ගන්නවා කියන්නේ. දකුණට ගන්නේ ඔයාලා පාරේ ඉන්නවා නම් අපි පාරේ දැන් දකුණට නේ වම් පැත්ත නතර කරන් ඉන්නවා. දකුණට ගන්නවා කියලා අපි දකුණට සංඥාවක් දෙනවා. ඔන්න ඕක දැනගන්න. ඕක දන්නේ නැතුව බෑ. ඒකට තමයි ඔයාලා කියලා බැනුම් අහන්නේ. තේරෙනවද? ඔන්න ඕක ඔළුව. ඔන්න ඕක ලේසි ක්‍රමයක් නේ. ඊට පස්සේ උපදී දැන් වාඩි ඊළඟ උගන්න උපදින මහත්යාගෙන් ඔය පාඩම ඊළඟ නිවර්ති දැනගන්න. හරි. එතකොට දැන් ඔයා නියුට්‍රල් කරන්න වහන්නේ. නියුට්‍රල් කරන්න. අන්න මේ මැද. ඒතරෝනේ ක්ලච් එකේ යට කොටසෙන් ඒතර ක්ලච් එකෙන් නියුට්‍රල් කරන්න පුළුවන්. ආයෙ මොකද නියුට්‍රල් කරන්න පුළුවන්? ගියර් ලිවර් එකෙන් නියුට්‍රල් කරන්න පුළුවන්. හරිනේ. එතකොට අපි ඔන්න ඔය දේවල් දැනගන්න. ඔන්න ඕක තමයි මූලික පාඩම. දැන් බහින්දකෝ හෑන්ඩ් බ්‍රේක් ඇද්දද? හරි. දැන් ඔයා බහින්න. හරි. මේ රත් කුඩියක් ගන්න. හරි. දැන් ඔයාලා YouTube එකේ ඉන්නවා තාපොත් එකේ බලන්න. මෙයාත් ඇති ඔයත් ඇති TikTok එකේ ඇති Facebook එකේ ඇති ඈ. හරි ඔයාලට බලන්න පුළුවන් පාඩම. හරි. හරි. හැමෝටම මේ හොඳට ඉගෙන ගන්න. හරි. හරි.